කුමාරී මතක තියාගන්න පියාපත් අංශ 45ට තියෙන්න ඕනේ. ඒක තමයි නිවැරදි පියාසර කිරීම. අනේ තාත්තේ ඒක හරිම පරණයි. මම සර්පිලාකාර කැරකිලා දාන්නයි යන්නේ. ඒක තමයි ෆැෂන්. රත්ති බය වෙන්න එපා. එයා එයාගේ වැරද්ද ඉගෙන ගනි. හැමදේම ගණන් හදලා කරන්න බෑ. ඒත් ඒක මගේ න්‍යාය, මගේ ගණිතය. එයා මගේ නීති කැඩුවා. නැටුම් පියාසරේ බලන්න තාත්තේ. මේක තමයි අලුත්ම ස්ටයිල් එක. අර බලන්න අපේ කුමාරී ගණිතයයි විලාසිතාවයි දෙකම එකට දාලා තමයි පියාඹන්නේ. අර බලන්න. ඕ අනේ ඒක හැබැයි හරි ලස්සනයි. මේ වගේ ලස්සන අලුත් වීඩියෝ තවත් රස විඳින්න දැම්ම අපිව ෆලෝ කරලා තියාගන්න. ටූන් විත් මනී එක අපි ආයේ හමු වෙමු. ගිහින් එන්නම්. බයි.